අපි හැමෝම දන්න ඒත් ඇත්තටම කවුරුවත් හරියටම නොදන්න රහසක් ගැන තමයි අද මේ ගවේෂණයෙන් අපි කතා කරන්න යන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. ගොඩක් වෙලාවට අපි දකින්න දෙයට වඩා ලොකු කතාවක් ඒ පිටිපස්සේ තියෙනවා. හරියටම හරි. අද අපි මේ එකතු කරගත්ත මූලාශ්‍ර දිහා බලනකොට කියන්නේ අර විකිපීඩියා තොරතුරු, පුරාවිද්‍යා සගරා වාර්තා, ඊට පස්සේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් ලියපු විචාරාත්මක කෘතියක් වගේ දේවල් එක්ක බැලුවම අපේ ඔළුවේ තියෙන කතාව සම්පූර්ණයෙන්ම කන පිට හැරෙනවා. ඒක ඇත්ත අපි පාසල් කාලේ ඉඳන්ම අහලා තියෙන්නේ එකම රාමුකේ කතාවක් නේද? ඔව්. පියව මරපු කුරිරු රජෙක් තමන්ගේ සහෝදරයාට බයේ අහසට උස්සුණු ගල් පර්වතයක් උඩ හැංගිලා හදපු අතිවිශාල මාලිගාවක් ගැනනේ අපි හැමදාම ඇහුවේ. අලා ඉතින් අද අපි මේ මූලාශ්‍රය තුළට ගැඹුරින් ගියාම පේනවා මේක ඊට වඩා ගොඩක් සංකීර්ණයි කියලා. ඒකනේ. ඉතින් අපි මේක ටිකක් ලියා ගමු. අපේ අරමුණ වෙන්නේ මේක ඇත්තටම ලේ වැකුණු බලකොටුවක්ද විනෝද මාලිගයක්ද එහෙමත් නැතිනම් සාමකාමී මහායාන බෞද්ධ ආරාමයක්ද කියන එක හොයලා බලන එකයි. ඒ ප්‍රශ්නය ප්‍රමය මේ මුළු කතාවෙම කේන්ද්‍රය. ඉතින් අපි කතාවේ මුලටම යමු නේද? ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 473 ඉඳන් 495 දක්වා කාලය. හරි. මේක හරියට නිකම්ම නූතන දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක කතාවක් වගේ. පවුල් ආරවුලක් තමයි මුල. රජුට පුතු දෙන්නෙක් ඉන්නවා. ඔව් මුගලන් සහ කාශ්‍යප. අන්න හරි. නියම උරුමකාරයා වෙන්නේ රාජකීය බිසවගේ පුතා වුණු මුගලන්. කාශ්‍යප කියන්නේ සාමාන්‍ය බිසවගේ පුතෙක්නේ. ඉතින් කිරුලට නීත්‍යානුකූල උරුමයක් නැති කාශ්‍යපට අර සෙනෙවියා වුණු මිගාර උදව් කරනවා බලය අල්ලගන්න. ඔව්. මිගාරට රජු එක්ක තියෙන පුද්ගලික තරහවක් නිසා. හැබැයි මට මෙතන හැමදාම ප්‍රශ්නක් වෙන්න තැනක් තියෙනවා. අර නිදානයක් ඉල්ලපු කතාව. අර කලා වැව පෙන්නපු සිද්ධිය නේද? ඔව්. කාශ්‍යප නිදානේ ඉල්ලුවාම රජු කලා වැව පෙන්නලා මේක තමයි මගේ නිදානය කියනවා. එතකොට කාශ්‍යපට මහා දරුණු කේන්තියක් එවිත් පියාව පන පිටින් තාප්පයක බැඳලා මරනවා. ඇත්තටම ඇයි මේ වතුර පෙන්නුවාම එච්චර කේන්ති කියේ? මෙහෙමයි. ඒක තේරුම් ගන්න අපි ඒ යුගයේ සමාජයට යන්න ඕනේ. අතීත ලංකාව කියන්නේ දැවැන්ත කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක්. ඒ කියන්නේ ජලය තමයි හැමදේම. හරියටම හරි. ඒ වගේ සමාජයක රජකෙකුගේ ධනය මනින්නේ රත්තරන් වලින් නෙවෙයි. ඔහුට පාලනය කරන්න පුළුවන් ජල සම්පත මතයි. රජුවේ ජලය පෙන්නලා කිව්වේ Tamanගේ සැබෑ ධනය ඒකයි කියලා. ඒ කියන්නේ ජාතියට කරපු සේවය. ඔව්. හැබැයි බලකෑදරකමින් අන්ධ වෙලා හිටපු කාශ්‍යප හෙව්වේ භෞතික වස්තුවක්. ඔහු හිතුවේ රජු රත්තරන් හැංගුවා කියලා. ඉතින් ඒ වැරදි වැටහීම නිසා ඔහු පීතෘඝාතකයෙක් වෙනවා. ඊට පස්සේ මහජනතාව භික්ෂූන් වහන්සේලා ඔක්කොම ඔහුට විරුද්ධ වෙනව නේද? අනිවාර්යෙන්ම. අනිත් පැත්තෙන් සහෝදරයා මුගලන් දකුණු ඉන්දියාවට පැනලා ගිහින් හමුදාවක් හදාගන්නේ කියන දැඩි බිහිදියකුත් තියෙනවා. ඉතින් මේ බය නිසා තමයි අනුරාධපුරේ අතහැරලා අර ස්වභාවික බලකොටුවට යන්නේ. හැබැයි මට හිතන දේ තමයි එච්චර මානසිකව වැටිලා බය වෙලා හිටපු කෙනෙක් කොහොමද මේ වගේ ඒක තමයි පුදුමේ. ඒ තරම් බියෙන් පලා ගිය රජෙක් කොහොමද ලෝකෙම පුදුම කරන මේ වගේ කලාත්මක නිර්මාණයක් කළේ කියන එක. ඔන්න ඔතන තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. අර ජල උද්‍යාන ගැන කතා කළොත් ඒක නිකම්ම පොකුණු ටිකක් නෙවෙයිනේ. කිසිසේත්ම නෑ. ඒක මහා ඉංජිනේරු විස්කමක්. මම කියවලා තියෙන විදියට බටහිර දොරටුවෙන් ඇතුළු වෙනකොටම තියෙන කුඩා ජල උද්‍යානයේ මණ්ඩප යටින් කිරිගරුණ්ඩ ඇතිරු පොළවක් තියෙනවනේ. ඒ යටින් වතුර ගලන්න සලස්වලා තියෙන්නේ පරිසරයට සිසිලස දෙන්න. ඔව්. ඊට පස්සේ පරමු ජල උද්‍යානයේ දවන්තර ඉංග්‍රීසි එල් හැඩේ පොකුණු 4ක් තියෙනවා. මේවා එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ පොළොව යටින් යන නල පද්ධතියකින්. හැබැයි මාව සම්පූර්ණයෙන්ම මවිත කරන්නේ අර දෙවෙනි ජල උද්‍යානයේ තියෙන හිරිගල් දියමල්. ඒ කියන්නේ අදටත් වැසි කාලයට මේවා වැඩ කරනවා කියන්නේ අවුරුදු 1500කට පස්සේත්. ඒක තමයි. කිසිම මෝටරයක් නැතුව කොහොමද හරියට මොඩට වතුර විදින්නේ කියලා බැලුවම එතන තියෙන්නේ ගුරුත්වාකර්ෂණය සහ පීඩනය පිළිබඳව මූලධර්මය. ඒ කියන්නේ උඩ ඉඳන් පල්ලෙහාට වතුර එන්නේ එකද? ඔව්. පර්වතයේ ආශ්‍රිතව ටිකක් උසින් තියෙන තටාක වලින් තමයි මැටි නල හරහා වතුර ගේන්නේ. මේ නලවල විශේෂත්වයක් තියෙනවා. පහළට එනකොට මේ නලවල විශ්කම්භේ ක්‍රමෙන් කුඩා වෙනවා. එතකොට පීඩනය වැඩි වෙලා නේද? හරියටම හරි. පීඩනයෙන් එන වතුර අවසානයේදී පොළව මට්ටමේ තියෙන අර සිදුරක් සහිත හිරිගල් තැටියක් හරහා එළියට විදිනවා. හරියට අපි අර වතුර බටයක කට ටිකක් තද කරලා ඈතට විදිනවා වගේ. ඔව් ඒ සංකල්පයම තමයි. ඒ කාලේ පාවිච්චි කරපු ගණිතමය දැනුම අදටත් විස්මිතයි. හිතා ගන්නත් අමාරුයි. මේ ජල තාක්ෂණය වගේම තවත් විස්මිත දෙයක් තමයි සීගිරි සිතුවම්. මේ මූලාශ්‍රවල තියෙන විදිහට මතන බුවන් ෆ්‍රෙස්කෝ සහ ෆ්‍රෙස්කෝ සෙකෝ කියලා තාක්ෂණික ක්‍රම දෙකක් පාවිච්චි කරලා තියෙනවලු. මොකද ඒකේ වෙනස?
ඒක සම්පූර්ණයෙන්ම රසායනික ක්‍රියාවලියක්. බුවන් ෆ්‍රෙස්කෝ කියන්නේ තෙත් බදාමයක් මත චිත්‍ර අඳින එකට. ඒ කියන්නේ වේලන්න කලින් ඇඳිනවා. ඔව්. බිත්තියට හුණු, මැටි, වැලි සහ ශාක කෙඳි කලවම් කරපු බදාමයක් ගාලා තෙත පිටින්ම වර්ණාලේප කරනවා. එතකොට බදාමය කියන හුණු වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් කාබනේට් බවට පත් වෙනවා. එතකොට වර්ණ බිත්තියටම බද්ධ වෙනවා. අන්න ඒකයි මේවා අවුරුදු 1000 ගාණක් ගිහිල්ලත් මැකිලා නැත්තේ. අනිත් එක ෆ්‍රෙස්කෝ සෙකෝ කියන්නේ වියලි බදාම උඩ අඳින එක. ඒක ඊතරම් කල්පවතින්නේ නැහැ. අර වර්ණවලට අරකට තියෙන ස්වභාවික දේවල් නේද? ඔව් ගුරුගල් වලින් රතු පැහැය, හුණු වලින් සුදු පාට, ඕක khනිජයෙන් කහ, අඟුරු වලින් කළු වගේ ස්වභාවික වර්ණ. ඉතින් මේ වර්ණ වලින් යඳපු රූප මුලින් 500ක් විතර තිබිලෝ අද 21යිනේ ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මෙතන තමයි ලොකුම ප්‍රශ්නය. මේ කාන්තාවන් කවුද? අන්න එතනින් තමයි අපි මේ කතාවේ ඊළඟ ඊටමත් වැදගත් අදියරට එන්නේ. සම්ප්‍රදායික කතාවට අනුව නම් මේ අය අන්තාපුර ස්ත්‍රීන් එහෙම නැත්නම් අප්සරාවන්. ඔව් සමහරු කියනවා දියණිවරුන් කියලාත්. හැබැයි මේක රජෙකුගේ මාලිගාවක් කියන අදහස සම්පූර්ණයෙන්ම ප්‍රශ්න කරන දැනකටනේ අපි මේ මූලාශ්‍රය හරහා යන්නේ. අනිවාර්යයෙන්ම. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජාදි සිල්ව මහතාගේ පරිශන හරහා මේ ඉතිහාසයම උඩට කුරවනවා. ඔහු කියන්නේ මේක මාලිගාවක් නෙවෙයි කියලා. පොඩ්ඩක් ඉන්න මාලිගාවක් නෙවෙයි. එතකොට අඩි 600ක් උස මේ දවන්ත ගල් පර්වතයේ මුදුනේ රජතුමා කූඩාරම් ගහගෙනද හිටියේ? මට තේරෙන්නේ ඒක. ඒකට ඔහු දෙන ප්‍රායෝගික හේතු තමත් ප්‍රබලයි. අපි හිතමු දවන්ත මාලිගාවක් හදුවා කියලා. කාශ්‍යප රජුගේ සම්පූර්ණ පාලන කාලය අවුරුදු 18යි. ඔව්. මේ ප්‍රදේශයට බලපාන මෝසම් වැසිරටාව එක්ක අවුරුද්දකට එලිමහනේ වැඩ කරන්න පුළුවන් මාසෙ 6ක් වගේ කෙටි කාලයක් විතරයි. ඒ කියන්නේ ඔක්කොම එකතු කළාම වැඩ කරලා තියෙන්නේ අවුරුදු 9ක් වගේ කාලයක් නේද? හරියටම හරි. ඉතින් කිසිම යන්ත්‍ර සූත්‍රයක් නැති කාලෙක අඩි 600ක් උස සිරස් පර්වතයක් මුදුනට ටොන් ගණන් බඩු අරන් ගිහින් එච්චර කෙටි කාලෙකින් මාලිගාවක් හදන්න පුළුවන්. ඒක නම් භෞතිකව කරන්න අමාරු දෙයක් තමයි. හැබැයි ඒකට තව ශක්තිමත් සාක්ෂියක් තියෙන්න එපයි. ප්‍රබලම සාක්ෂිය තමයි අදටත් ඒ පර්වතයේ මුදුනේ මාලිගාවක වහලයකට යොදාගත්ත කිසිම උණු කැටයක කැබැල්ලක්වත් හොයාගෙන නැහැ. ඒ වගේම දෙවන්ත ලී කණු හිටවපු සලකුණක්වත් එතන නැහැ. එහෙම වහලක් තිබුණේ නැත්නම් ඇත්තටම මොකක්ද එතන තිබුණේ? මෙතනදී අපූර්ව උපමාවක් ගෙනවා අර දකුණු ඇමරිකාවේ තියෙන ඉන්කාවරුන්ගේ මාචු පිච්චු නගරය. ඒකෙත් දැවැන්ත ගල්බැමි කියනවා හැබැයි වහලවල් නැහැ නේද? ඔව්. ඒකට හේතුව වහලවල් හදලා තිබුණේ ගහකොළ මානපඳුරු වගේ දේවල් වලින්. සුළඟට ඒවා විනාශ වෙලා ගිහින්. සීගිරියේ තිබිලා තියෙන්නේ මාලිගාවක් නෙවෙයි භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු භාවනා කුටි. ඒ කුටි වලට පොළතු වගේ දේවල් පාවිච්චි කරපු නිසා සාක්ෂි ඉතුරු වෙලා නැහැ. අන්න ඒකයි. හරි ඒක පැහැදිලි. හැබැයි මට එකම වෙන්න බැරි ලොකුම කාරණයක් තියෙනවා. මේක භාවනා කරන සාමකාමී බෞද්ධ ආරාමයක් නම් ඇයි අර පර්වතයේ මැද දැවැන්ත බියකරු සිංහපාද දෙකක් හදලා තියෙන්නේ? ආරාමයකට එහෙම සිංහකටක් ඕනේ නැහනේ. ඒක බලේ සංකේතයක් නේද? බැලු බැලමට එහෙම පෙනුණත් මේක පැහැදිලි කරන්නේ මහායාන බුදුදහමේ සංකල්පය. බුදුරජාණන් වහන්සේව ශාක්‍ය සිංහයා විදිහට හඳුන්වනවා. බුද්ධ දේශනාව සිංහනාදයේ විදිහට සැලකනවා. ඒ කියන්නේ ඒක ආගමික සංකේතයක්. ඔව්. මේ සමස්ත භූමියම සැලසුම් කරලා තියෙන්නේ මහායාන බුදුදහමේ එන මණ්ඩලයක් විදිහට. මණ්ඩලයක්? ඒක හරියටම මොන වගේ දෙයක්ද? මණ්ඩලයක් කියන්නේ භාවනා කරන කෙනෙක්ව ආධ්‍යාත්මික ඉහළට ගෙනියන සැලසුම. අර අපි කියන්නේ ඉන්ටරැක්ටිව් මියුසියම් එකක් කියලා. ඊන කෞතුකාගාරය. ඔව් කුටි පහ කරගෙන යනකොට මනසේකට අනුගත වෙනවා. අන්න ඒ වගේ පහළ ජල උද්‍යානයේ වල ඉඳන් පඩිපෙළ නැගගෙන සිතුවම් දිහා බලාගෙන සිංහකට හරහා පර්වතයේ මුදුනට යන ගමන කියන්නේ මනස ලෞකිකත්වයේ ඉඳන් බෝධිසත්ව තත්වයට පත්වෙන ආධ්‍යාත්මික ගමනක්. සිංහයාගේ කටින් ඇතුළු වෙන්නේ බුදුන්ගේ දේශනාව තුළට ප්‍රවිෂ්ඨ වෙනවා කියන එකයි. ඒ උපමාවෙන් මේක ගොඩක් පැහැදිලි වුණා. එතකොට අර අපි කලින් කතා කරපු සිතුවම් වල කාන්තාවන්. ඔව්. ඒ ඉන්නේ අන්තහපුරයේ ස්ත්‍රීන්වත් අප්සරාවන්වත් නෙවෙයි. මහායාන බුදුදහමේ වන්දනාවට පාත්‍ර වෙන තාරා දේවියගේ ස්වරූපයන්. ඇත්තද? ඔව්. තාරා දිවංගන විවිධ වර්ණ වලින් පෙනී සිටිනවා. සීගිරි සිතුවම් වල දකින්න ලැබෙන්නේ රතු, කහ, කොළ සමක් ඇති කාන්තාවන් හරියටම ඒ ස්වරූප වලට ගැලපෙනවා. එතකොට එකම රූපය නැවත නැවත ඇඳලා තියෙන්නේ. ඒක භාවනා ක්‍රමයක්. චීනයේ ටුන්හුවාං ගුහාවේ තියෙන බුදුන් දහසක් සිටින සිතුවම් වගේ මේකත් ආධ්‍යාත්මික එකඟතාවය ලබා ගන්න කරපු දෙයක්. ඉතින් මේ කරුණ අහද්දී මට හිතෙනවා අපි කොච්චර වැරදි චිත්‍රයක්ද ඔළුවේ තියාගෙන හිටියේ කියලා.
එතකොටයි අපිට මහා වංශයේ චූල වංශයේ වගේ පොත්වල කාශ්‍යපව මේ තරම් කුරිරු විදිහටත් සීගිරිය මාලිගාවක් විදිහටත් ලියලා තියෙන්නේ. එතන තමයි ඉතිහාසය ලියන කෙනාගේ පක්ෂපාතීත්වය පේන්නේ. චූලවංශයේ මේ කොටස ලියන්නේ 12 වෙනි සියවසේදී ධම්මකිත්ති නම් ථේරවාදී භික්ෂුන් වහන්සේ නම. කාශ්‍යප කියන්නේ මහායාන බුදුදහමට අනුග්‍රහය දක්වපු රජෙක්. එතකොට තමන්ගේ ප්‍රතිවාදී නිකායට උදව් කරපු රජෙක් ගැන ලියද්දි ඔව් වසර 100 ගණනකට පස්සේ ඉතිහාසයේ ලියද්දී පැහැදිලිවම පක්ෂපාතීත්වයක් එකතු වෙන්න පුළුවන්. ඒ නිසා කාශ්‍යපව බියගුළු රජෙක් විදිහට චිත්‍රණය කළා වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම සම්ප්‍රදායික ඉතිහාස දැනුම සම්පූර්ණයෙන්ම උඩියට ඉක්කරු වෙනවා. හැබැයි මේ හැමදේම මැද අවසානයේ කාශ්‍යපට මොකද වෙන්නේ? කතාවේ අවසානයේ ඇත්තටම කීදනියයි. 495 දී මුගලන් දකුණු ඉන්දියාවෙන් විශාල හමුදාවක් අරගෙන එනවා. සීගිරියවට තැනිතලා භූමිය තමයි සටන වෙන්නේ. ඉතින් කාශ්‍යප තමන්ගේ යුද අතා පිට නැගිලා පෙරමුණෙම සටන් කරනවා. හැබැයි එක තැනක මඩ වගුරක් හමු වෙලා ඔහු ඒක මගහැරලා යන්න ඇතාව ආපසුට හරවනවා. ඒ කියන්නේ උපායශීලී පසුබැසීම. හරියටම හරි. හැබැයි ඔහුගේ හමුදාව මේක වරදවා වටහා ගන්නවා. ඔවුන් හිතන්නේ රජු බය වෙලා පලා යනවා කියලා. මුළු හමුදාම මිසිරිලා යනවා. හිතාගන්නත් අමාරු ඒ වෙලාවේ ඇති වුණු තත්ත්වය. ඔව්. තමන්ගේම හමුදාව දාලා ගියාම සතුරුන් අතර පත් වෙනවට වඩා ඔහු තමන්ගේම කඩුවෙන් ගෙලසිඳගෙන සියදි විහානි කරගන්නවා. පුදුම වේදනාවක් ඒ කතාව. අද අපි මේ ගවේෂණේ පුරාම දැක්කේ එකම භූමියක් දිහා සම්පූර්ණයෙන්ම වෙනස් කෝණ දෙකකින් බලන විදිහ. එක් පැත්තකින් පීතෘඝාතකයෙකුගේ රහස් බලකොටුවක්, අනිත් පැත්තෙන් සාමකාමී මහායාන භාවනා මධ්‍යස්ථානයක්. ඒක තමයි මේකේ තියෙන රසවත්ම දේ. ඔව්. ඉතින් අපිට මේකෙන් ගන්න පුළුවන් ලොකුම පාඩම තමයි ඉතිහාසය කියන්නේ නිතරම ජයග්‍රාහකයා ලියන දෙයක් කියන එක. අපිට ඇහෙන දේ එලෙසින්ම පිළිගන්නේ නැතුව විවේචනාත්මක චින්තනයක් පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. අනිවාර්යයෙන්ම අපිට හමුවන සෑම තොරතුරක්ම නැවත ප්‍රශ්න කරන්න අපි විය යුතු නැහැ. ඉතින් අද සමුගන්න කලින් අපිට තවදුරටත් හිතන්න යමක් ඉතුරු කරන අපූර්ව කරුණක් මම මේ මූලාශ්‍රාත්‍ර දැක්කා. පුරාවිද්‍යා සගරාවක සීගිරිය ජල උද්‍යාන සහ ඉන්දියාවේ මොගල් අධිරාජ්‍යීය ජල උද්‍යාන අතර සංසන්දනයක් කරලා තියෙනවා. ඒක හරිම සිත් ගන්න අසුළු කාරණයක්. ඔව්. මොගල් උද්‍යාන හැදෙන්නේ සීගිරියට වඩා සියවස් ගණනාවකට පස්සේනේ. ඉතින් සීගිරියේ මේ විස්මිත ජල තාක්ෂණයේ පසු කාලීන දැවැන්ත අධිරාජ්‍යයන්ටත් බලපෑම් කළාද? එහෙමත් නැතිනම් අපි තවත්ම නොදන්නා මේ පුරාණ ශිෂ්ටාචාර එකිනෙකට සම්බන්ධ කළ ගෝලීය ජල තාක්ෂණික ජාලයක් ලෝකෙ කොහේ හෝ ක්‍රියාත්මක වුණාද? ඒ ගැන සිතා බලන්න. අදට අපි සමුගන්නවා තවත් මේ වගේම විස්මිත ගවේෂණයකින් හමු වෙමු.